101ක් නෙමෙයි මිනිස්සු මැරුණේ 15යි. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා, සෞඛ්‍ය සේවයක් ඉන්නවා. අපිට ඉන්නවා ඇමතිවරු 3 දෙනෙක් සෞඛ්‍ය බලා ගන්න, කොරෝනා වලට විශේෂ ඇමතිවරයෙක්. මේ ආණ්ඩුව අපිට කියන්නේ මැරෙන මිනිස්සු ගණන් කරගන්නත් බෑ කියලාද? පහේ පන්ති ළමෙක් දැම්මම ඕක ගණන් කරන්න පුළුවන්. අනිත් කල්පනා කරලා බලන්න. 15යි 101යි. මෙතන වෙලා තියෙන්නේ මේගොල්ල මේ නිවැරදි දත්ත සමාජගත වීම වළක්වන්න වසන් කරනවා. බොරු දත්ත හදා ගන්නවා සමාජයට කියන්න. දැන් මේ වෙන විට ගෑස් මිල වැඩි වීමට නියමිතයි. පෙට්‍රල් මිල අධික ලෙස වැඩි වුණා. ඒ වගේම භාණ්ඩවල මිල වැඩි. මේවට මුහුණ දෙන්න මිනිසුන්ට හැකියාවක් නැහැ. ඒ වගේම මම ජනතාවට කියනවා පෙළ ගැහෙන්න. පෙළ ගැහෙන්න තමන්ගේ රට, තමන්ගේ සමාජය, තමන් ජීවිතේ පරිසරය බේර ගන්න. මොකද මේ විදිහට අවුරුදු 3ක් අපිට යන්න බෑ. ගෝඨාභය මහත්මයාණනි මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. අවුරුදු එකහමාරක් ගිහිල්ලත් වැඩ පිළිවෙලක් නැහැ. රට යන දිශාවක් නැහැ. ඔබට මේක කරන්න බැරි නම් කරුණාකරලා මාධ්‍ය ප්‍රකාශයක් කළා ඔබතුමා ඉල්ලාස් වෙන්න.